අද අපි විග්‍රහ කරන්න යන්නේ හිතන්නට යමක් ඉතුරු කරන ඇත්තටම හරිම අපූර්ව කතාවක්. මේකේ නම තමයි බූරුවාගේ නැගීම. ඉතින් මේ මුළු කතාවෙම හරය වෙන්න යන ප්‍රශ්නේ තමයි මේ කොහොමද කෙනෙක්ට ජීවිතේ වැටෙන දරුණුම අමාරුම තැනක් ඒ කෙනාගේ ලොකුම නැගිටීම වෙන්නේ. අපි බලමු. මේ කතාව පටන් ගන්නෙම හිතා ගන්නවත් බැරි තරම අසරණ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන්නුණු තැනකින්. ඒ කියන්නේ ලිදක අඳුරු පතුලෙන්. සිද්ධිය හරිම සරල දෙයක් වගේ පෙනුනට ඒකේ ප්‍රතිඵලය මාරාන්තික වෙන්න තිබුණා. දවසක් ගොවියෙක්ගේ බූරුවෙක් පරණ අතෑරලා දාපු ලිඳකට වැටෙනවා. ඉතින් ලිඳේ අඳුරු පතුලේ ඉඳන් මේ අසරණ සතා පැහැ ගානක් තිස්සේ උදව් ඉල්ලා කෑ ගහනවා. ඒ කෑ ගැහිල්ල තිබුණු වේදනාව, ඒ බලාපොරොත්තු සුන්වීම මොන වගේද කියලා හිතාගන්නව තමාරුයි නේද? බෝරුවා ඔහම උදව් ඉල්ලද්දී ගොවියා එතනට එනවා. හැබැයි එයා ගන්න තීරණය කතාවේ බලාපොරොත්තු සුන්වීම තවත් වැඩි කරනවා විතරයි. ගොවියා මේ දිහා බලලා හරිම ප්‍රායෝගික විදිහට ඒත් පොඩ්ඩක්වත් හිතක් පපුවක් නැති විදිහට කල්පනා කරනවා. හරි සතා දැන් වයසයි ලින්ද කොහොමත් වහන්න ඕන. ඉතින් මේ සතාව ගොඩ ගන්න මහන්සි වෙන එක තේරුමක් නැති වැඩක්. පාඩුයි කියලා ඔහු තීරණය කරනවා. ඉතින් ගොවියාගේ විසඳුම මොකද්ද? බේරගන්න එක නෙවෙයි. එයා අසල්වැසියන්ටත් කතා කරලා මේ සතාව පන පිටින් වලලා දාන්න උදව් ඉල්ලනවා. ඒ කියන්නේ බලාපොරොත්තුවක් පොඩ්ඩක්වත් ඉතුරු නොකර මරණ දඬුවමක් නියම කරනම වගේ වැඩක්. හැමදේම ඉවරයි කියලා හිතන තැනදී කතාවේ පුදුමම පෙරලිය සිද්ධ වෙනවා. බලාපොරොත්තු සුන්වීම වෙනකොට පුදුම සහගත උපායක් එතනින් මතුවෙනවා. ගොවියෝ පස්සවල වලින් පස් දාන්න පටන් ගත්තම බූරුවට තේරෙනවා මොකක්ද වෙන්න යන්නේ කියලා. ඒ සතා මර බයෙන් කෑ ගහනවා. ඇත්තටම මේක හදකම්පා කරන දසුණක්. ඒත් එකපාරටම ඒ කෑ ගැහිල්ල නතර වෙනවා. උඩ ඉන්න හැමෝම පුදුම වෙලා බලාගෙන ඉද්දී බූරුවා සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙනවා. අන්න ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ තමයි අලුත් අදහසක් උපදින්නේ. බලන්න ගොවියන්ගේ අරමුණ හරිම පැහැදිලි. මේ පස් දාන්නේ සතාව වලලලා ප්‍රශ්නේ ඉවරයක් කරලා දාන්න. ඒත් බූරුවා කරන්නේ කවුරුත් හිතාගන්නවත් බැරි දෙයක්. ඒ සතා තමන්ව වලලන්න දාන පස්ම තමන්ට උඩට එන්න පාරක් කරගන්නවා. එයාගේ ක්‍රමය හරිම සරලයි. ඒත් පුදුමතරම් දක්ෂයි. පිටට පස් වැටෙනවා, ඒක ගසලා බිමට දානවා. ඊට පස්සේ ඒ එකට වුණු පස් ගොඩ උඩට අඩියක් තියලා තමම් හිටියට වඩා ටිකක් උඩට එනවා. හරිම සරලයි නේද? ඒත් ඒක කොච්චර ප්‍රබල උපායක්ද? ඉතින් ඔය සරල ක්‍රමයත් එක්ක බූරුවා තමන්ගේ මරණ මංචකය තමන්ගේ ගැලවීමේ පඩිපෙළ කරගන්නෝ. ඒ නැගීම සිද්ධ වෙන ටිකින් ටික එක පියවරෙන් පියවර. උඩින් වැටෙන හැම පස් සවලක් ගානෙම ඒ සතා ඉක්කම දේ නැවත නැවත කරනවා. පස් ටික ගසලා බිම දානවා. ඒ උඩට නගිනවා. ආයෙත් පස් වැටෙනවා. ගසලා දානවා. උඩට නගිනවා. නොනවත්වාම පුදුම ඉවසීමකින් සවලෙන් සවල පස් වැටෙද්දී පියවරෙන් පියවර උඩට එද්දී බූරුවා යටබිම ටිකින් ටික ඉහළට එනවා. ඇත්තකම ලිඳේ පතුලම තමයි ටිකින් ටික උඩට ඇවිත් ඒ සතාව ගොඩට ගේන්නේ. අන්තිමේදී තමන්ව වලලන්න ආපු මිනිස්සුන්ව පුදුම කරවමින් බූරුවා ලිඳේ කට ගාවටම ඇවිත් එළියට පැනලා නිදහසේ ඇවිදගෙන යනවා. අර මිනිස්සුන්ගේ කුරිරු සැලැස්ම බූරුවාගේ ගැලවීමේ මග වෙලා ඉවරයි. හරි. ඉතින් මේක ලස්සන කතාවක් විතරක් නෙවෙයි. මේක ඇතුලේ ජීවිතේටම අදාළ වෙන හරිම ගැඹුරු පාඩමක් තියෙනවා. ඒ තමයි අපිට එන බර පඩිපෙලක් කරගන්න හැටි. පඩිපෙලක් කියන්නේ අන්න ඒකට තමයි. ජීවිතේට එන ඕනම ප්‍රශ්නයක්, ඕනම කරදරයක් තමන්ගේ දියුණුවට ඉස්සරහට යන්න මාර්ගයක් කරගන්න එකට. බලන්න ජීවිතේ හැම වෙලේම අපි වෙතට මොනවා හරි පිස් විසි කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න, අභියෝග, විවේචන වගේ දේවල්. වැදගත්ම දේ තමයි ඒවට අභිව යට කරන්න, වලලන්න ඉඩ නොදෙන එක. මොකද එහෙම එන හැම කරදරයක්ම, හැම අභියෝගයක්ම ඇත්තටම පඩිපෙලක්. කවදාවත් අතහැරෙන්නේ නැතුව ඒ පඩිපෙලෙන් උඩට නැක්කොත් කොයිතරම් ගැඹුරු ලිඳක වැටුණත් ගොඩ එන්න පුළුවන්. ඉතින් මේ මුළු කතාවෙම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. ඒක ගසලා දාලා උඩට අඩියක් තියන්න. අපි මේ විග්‍රහය අවසන් කරන්න කලින් මේ ගැන පොඩ්ඩක් හිතලා බලමු. තමන්ගේ ජීවිතේ තමන්ව බලලන්න එන පස් මොනවද? ඒ එන අභියෝග, ඒ විවේචන, ඒ බර පඩිපෙලක් කරගෙන උඩට එන්න පුරුවන් වෙන්නේ කොහොමද?